ඊශ්‍රායල සහ ඉරානය අතර පවතින යුද්ධය නිසා ශ්‍රී ලාංකිකයන් යම් පීඩාවකට පත් වෙලා තියෙනවා. ඉරානය ගත්තොත් 35ක් විතර තමයි ශ්‍රී ලාංකිකයෝ ඉන්නේ. ඊශ්‍රායලයේ 20000ක් විතර ඇත්තටම ඉන්නවා. ඊශ්‍රායලයේ ගුවන්තොටුපොළ සියල්ල වහලා දාලා තියෙන්නේ. ගුවන් යාන කිසිවක් අභ්‍යන්තරේ වැඩ කරන්නේ නැහැ. නමුත් තානාපති කාර්යාලයේ මේ වෙනකොටත් ඒට මැදිහත් වෙමින් තියෙනවා. පහුගිය දවස්වල ශ්‍රී ලාංකිකයෝ 4 දෙනෙක් තුවාල ලැබුවා. ඉන් 3 දෙනෙකුට බරපතල නැහැ. එක්කෙනෙකුගේ කකුලට වීදුරුවක් කඩන් වැටලා යම් බරපතල තත්ත්වයක් ඇති වුණා. ඔහුත් මේ වෙනකොට රෝහල්ගත කරලා ප්‍රතිකාර ලබා දීලා තියෙනවා. අනිත් 3 දෙනාටමත් මේ වෙනකොට ප්‍රතිකාර ලබා දීලා තියෙනවා. ඒ අවශ්‍ය කරන කැම්බීම් ඉඳුම් හිටුම් පිළිබඳව තානාපති කාර්යාලයේ 24 පැය පුරාම මැදිහත් වෙනවා. ඒ වගේම අවශ්‍ය කරන මුදල් සහ ඒ අවශ්‍ය දේවල් ප්‍රතිපාදන අපි දැනටමත් සපයා දීලා තියෙනවා. විදේශ අමාත්‍යාංශය සයිප්‍රසයේ තානාපති කාර්යාලයත් එක්ක නිරන්තරයෙන් මේ පිළිබඳ අධීක්ෂණයක නිරත වෙනවා. මේ වෙනකොට ගාල්ල ප්‍රදේශයේ ඉන්න වැඩ කරන කෙනෙක්ගේ පුතෙක් මෙහි ලංකාවේදී මිය ගිහිල්ලා තිබුණා වෙනත් හේතුවකින්. ඔහුට ගෙදරින් උමනාව තිබුණා. තානාපති කාර්යාලය මැදිහත් වෙලා මාර්ගයෙන් ඔහුව රටින් පිටමං කරලා වෙනත් රටක ගුවන් යානාවක් මගින් දැනටමත් ලංකාවට එවලා තියෙනවා. එවැනි මැදිහත් වීම කරනවා. ඒ වගේ ඒ රට තුලින් ගුවන් යානා වලින් යන්න බෑ. ගොඩක් වෙලාවට ජෝදාන් බෝඩරේට ගිහිල්ලා එතනින් ජෝදානයේට අම්මන් නගරේ හරහා හෝ වෙනත් විකල්ප ආසන්න රටවල් වලින් තමයි ඒ පහසුකම් සපයා දෙන්නේ. ඒකට මැදිහත් වෙනවා. ඊළඟට ව්‍යාපාර සඳහා ගිහිල්ලා ඉන්නවා කීප දෙනෙක් ශ්‍රී ලාංකිකයෝ. ඒ අයගෙන් දෙන්නෙක් ලංකාවට එන්න ඕනි කියලා තිබුණා. ඒ දෙන්නටත් නැවත ලංකාවට ඒමට අවශ්‍ය කරන පහසුකම් සපයමින් තියෙනවා. ඉක්මනින් ඒ දෙන්න ගෙන්නන්න පුළුවන්. අනිකුත් ශ්‍රී ලාංකිකයෝ සයිප්‍රසය තුල ජීවත් වෙන රැකියාව කරන ඊශ්‍රායලය තුල ඒ ඊශ්‍රායලයේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් ලංකාවට එන්න ඕනි කියලා කියන්නේ නැහැ. ඒ අය එහි තියෙන ආරක්ෂක විධික්‍රම පාවිච්චි කරලා ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් තියෙනවා. තානාපති කාර්යාලය සහ ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය ඒ පිළිබඳ දැනුවත් කිරීම කරනවා. විශේෂ තත්ත්වයක් මතු වුණොත් යුද්ධයේ තවත් තීව්‍ර තත්ත්වයකට පත් වුණොත් අපි ආසන්න රටවල බෝඩර් කන්ට්‍රීස් වලට ගුවන් යානා යවලා ඒ හරහා අපේ ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන එන්න අපි දැනටමත් කටයුතු සාකච්ඡා කරලා සූදානමින් ඉන්නවා. ඒ නිසා ඒ පිළිබඳව මැදිහත් වෙනවා. ඒ වගේම තවත් තානාපති කාර්යාල හරහා වෙනත් රටවල තානාපති කාර්යාල හරහත් අපි සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ අයගේ සහයෝගයත් ඇතිව අපේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට අපි දැනටමත් කටයුතු අරගෙන තියෙනවා. ඕනෑම අවස්ථාවකදී අපි සූදානමින් ඉන්නවා අපේ ලාංකිකයන්ව නැවත ගෙන්න ගන්න. ඒ වගේම නිවාඩුව ඇවිල්ලා ඉන්න සයිප්‍රසයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට අපි කියන්නේ මේ වෙලාවේ ඊශ්‍රායලයේ රැකියා කරපු අයට නිවාඩුව ඇවිල්ලා ඉන්න අයට අපි කියන්නේ මේ වෙලාවේ ආපහු යන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඊශ්‍රායලට අනේක අවදානම් සහිතයි. යුද්ධය අවසන් වුණාට පස්සේ යන්න පුළුවන්. ඒ අයගේ වීසා කාලය දීර්ඝ කරන්න තානාපති කාර්යාලය හරහා දැනටමත් මැදිහත් වෙනවා. නමුත් ඊශ්‍රායලයේ කිසිදු රාජ්‍ය ආයතනයක් දැන් වැඩ කරන්නේ නැහැ. රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ගෙවල් වල ඉඳලා තමයි ඒ කටයුතු කරන්නේ. විශේෂයෙන් මේකට මැදිහත් වෙන්නේ ඊශ්‍රායලයේ පීබා ආයතනය. ඒ පීබා ආයතනය දැනුම් දීලා තියෙනවා ශ්‍රී ලාංකිකයන්ගේ වීසා කාලය දික් කරන්න අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්නම් කියලා. නමුත් ඒවා පිළිබඳ අවසන් වශයෙන් අපිට ඒ කියන්නේ තීන්දුවක් විදිහට ඇවිල්ලා නැහැ. මොකද ඒ බලධාරීන් ක්‍රියාත්මක නොවන නිසා. ඒ නිසා ඊශ්‍රායලය තුල රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගේ රැකියාවල සුරක්ෂිතභාවයත් ජීවිතවල ආරක්ෂාව පිළිබඳවත් රජයක් විදිහට කඩිනම් ක්‍රියාමාර්ග ගන්න අපි දැනටමත් කටයුතු සූදානම් කරලා තියෙනවා. කටයුතු අරගෙනත් තියෙනවා.